ආවට ආයුබෝ වේවා උදේසක ඉතිහාස පිස්සෝ හැමෝටම. ඉතින් ගොඩක් කාලෙකින් ඔයාට අද ඉඳලා මම ගේනවා මේ YouTube නාලිකාව හරහා ලස්සනට මතක හිටින්න ලේවලටම ඉතිහාසයේ කාවද්දන පුංචි පුංචි වීඩියෝ. අද ඔයයි මමයි කතා කරන්න හදන්නේ කිරිබුතේ 10 ඔයාටත් 11 ඔයාටත් වාර විභාගයට O level විභාගයට ඕනම වන අනිවාර්ය රචනා ප්‍රශ්නයක් එන 10 වසර 6 වන පාඩමේ කොටසක්. 10 වසර 6 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික දැනුම සහ ආදේශන ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික දැනුම සහ ආදේශන කියන පාඩමේ ඒ කියන්නේ පුතේ 6 වන පාඩමේ අපිට තියෙනවා 6 වන පාඩමේ අපිට තියෙනවා සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්න එන ප්‍රධාන තැන් දෙකක්. හොඳට බලන්න. එකක් තමයි පුතා ඒ කාලේ කාන්තා නියෝජනය. අයියෝ පිරිමි අපි උනත් ඉතින් කාන්තාව ගැන ගෑනු ගැන කතා කරන්න වෙනවා. කාන්තා නියෝජනයේ රචනා ප්‍රශ්නයක් කොහොමද එන්නේ? ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ කාන්තා නියෝජන අවස්ථා තිබුණු බව උදාහරණ 3ක් ගෙන සැකවින් විමසන්න. කාන්තාවන්ට පැරණි සමාජය තුළ නියෝජන අවස්ථා තිබුණලු. ඇත්තද? කාන්තාව පාලනයට සහභාගී වුණාලු. අර කියන්නේ ගෑණින්ගේ මොලේ හැඳි විඩේ නෑ ගෑණි නම් කුස්සියටමයි. එහෙම නෑ. කාන්තාව නියෝජන අවස්ථා ලබා ගත්තලු. උදාහරණ 3ක් අරගෙන පහදන්නලු. එක රචනා ප්‍රශ්නයක්. ඒත් එක්කම අනිවාර්යෙන් පුතා ඔයාට එනවා මේ පාඩමේ දේශීය ආහාර රටාව. ඒ කියන්නේ අපේ අනුරාධපුර යුගයේ ඉඳලා පැරණි සමාජයේ මානවයන්ගේ දේශීය ආහාර රටාව උදාහරණ 3ක් අරගෙන විමසන්න වගේ රචනා ප්‍රශ්න දෙකක් එන්න පුළුවන් පාඩමක කොටසක් නේද? මේ දෙක එවලෙම මතක තියාගමුද? ගැම්මට එල්ල කිරි එන්න පුතා කාන්තා නියෝජනයට. ඔන්න සර්වයාට ලස්සන කතාවක් තියෙනවා. හොඳට අහන් ඉන්න. ප්‍රශ්නෙට උත්තරේ මේ ලෙසටම ඔළුවට යනවා. පුතේ ඒ කාලේ කාන්තාව පැරණි සමාජය තුල නියෝජන අවස්ථා ලබා ගත්තා. නායකත්වය ලබා ගත්තා. ඔප්පු කරන්න සාක්ෂි විදියට ඔයාට ගේන්න පුළුවන් ලස්සන දේවල් ටික. එක ඇයි පුතේ අපේ ලංකාවේ පළවෙනි රැජින උනේ අනුලා දේවිය. අනුලා දේවිය තමයි අපේ ලංකාවේ පළවෙනි රැජිනක් රටක් පාලනය කරලා තියෙනවා. කාන්තාවක්. ඒ වගේම පුතා ලංකාව 3 වතාවක් පාලනය කරලා තියෙනවා අපේ ආච්චි. මම නම් එහෙමයි මතක තියාගන්නේ. ලීලාවති අපේ ආච්චි ඒ කාලේ රැජින ලංකාව අපේ රට 3 වතාවක් පාලනය කරලා තියෙනවා. කාන්තා නියෝජනය. කාන්තාව පෙරට ඇවිල්ලා තියෙනවා. කාන්තාවක් රට පාලනය කරලා තියෙනවා. අනුලා පළවෙනි රැජින වෙද්දී අපේ රට තුල 3 වතාවක් රජකම් කරපු කාන්තාවක් ඉඳලා තියෙනවා. ඒ ලීලාවති ඒ විතරක් නෙවෙයි කිරි පුතා. අනුරාධපුරේ තියෙනවා බ්‍රාහ්මණයාගම කියලා සෙල්ලිපියක්. කොහෙද? අනුරාධපුරේ තියෙනවා බ්‍රාහ්මණයාගම කියලා සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ ලස්සන වචනයක් තියෙනවානේ. පරුමකලු සමනා. පුතේ ඒ කාලේ අද පලාතක් බලා ගන්න ඇමති කෙනෙක් ඉන්නවා වගේ ඒ කාලේ පුළුල් පලාතක් බලාගත්තේ පරුමක කියලා තනතුරක්. පරුමක කියන තනතුරට කාන්තාවෙක් ආවොත් ඒ පරුමක කියන තනතුරේ ස්ත්‍රීලිංග ස්වභාවයේ පරුමකලු. එයාගේ නම සමනා. තනුතුර පරුමකලු සමනා. ගෑනු කෙනෙක් පුතේ පලාතක් බාරව කටයුතු කරලා තියෙනවා. පැරණි සමාජයේ කාන්තාව නියෝජන අවස්ථා ලබාගෙන තියෙනවා. රට පාලනය කරපු පළවෙනි රැජින 3 වතාවක් රට පාලනය කරපු ලීලාවති රැජින. ඒ වගේම පුළුල් ප්‍රදේශ පාලනය කරපු පරුමකලු සමනා. අනුරාධපුර බ්‍රාහ්මණයාගම සෙල්ලිපිය ගෙඩි පිටින් අපිට සාක්ෂි අරන් එනවා. අද වගේ නෙමෙයි. නෑ අද අය හොඳයි ඈ. හරිද? එදා කාන්තාව පුතා තමන්ගේ රාජකාරිය හරියටම තේරුම් ගත්ත කෙනෙක්. ඇයි මං එහෙම කියන්නේ? රසවාහිනිය කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා අර දුටුගැමුණුගේ අම්මා කාවන්තිස්සගේ වයිෆ්
ආවේව කතා කරන්නේ විහාර මහාදේවි. විහාර මහාදේවි භික්ෂූන් වහන්සේලා සමග කරපු කතා බහ ඩයලොග් එක රසවාහිනිය සඳහන් වෙනවා. අන්නේ ඩයලොග් එකෙන් පුතේ කාන්තාවගේ ඒ කාලේ දැනුම ගැන අපිට කියන්න පුළුවන්. කාන්තා නියෝජනය තුල කාන්තාවගේ දැනුම ගැන කියන්න පුළුවන්. ඒ කොහොමද? වරක් භික්ෂූන් වහන්සේලා විහාර මහාදේවියකින් අහනවා දෙවියනි ඔබතුමිය මේ වගේ රත්තරන් ආභරණ පැළඳලා රන්සලු පැළඳලා ලස්සන සුඛෝපභෝගී සැපවත් ජීවිතයක් මේ ආත්මේ ගත කරන්නේ ලබන ආත්මේ ගිය ආත්මේ තුල ලොකු පින්දහම් කරලා තියෙන නිසා කියලා භික්ෂූන් වහන්සේ කියද්දී විහාර මහාදේවියේ කහන් ඉඳලා විහාර මහාදේවිය කියන කාන්තාව කියනවා අනේ ස්වාමීනි මේ රන්තරු වේවා වස්ත්‍රාභරණ වේවා ඒ වගේම මේ ආභරණ වේවා මේ සැප පහසු ජීවිතේ වේවා කාන්තාවකට වැඩක් නැහැ. දූ දරුවන් නැති ජීවිතයක් හැර කාන්තාවකට වටින වෙන කිසි දෙයක් තියනවද? එදා කාන්තාව දැකලා තියෙන්නේ සල්ලි නෙමෙයි බං ජීවිතේ කියන්නේ. කාන්තාවගේ ජීවිතේ සම්පූර්ණ වෙන්න නම් දූ දරුවෝ ඉන්න ඕනේ. බලන්නකෝ කාන්තාව ඒ කාලේ තමන්ගේ ජීවිතය ගැන දැකපු විදිහ රසවාහිනියෙන් අපිට කියන්න පුළුවන්. මෙන්න මේ රසවාහිනියෙන් කියන්න පුළුවන්. ඉතින් පුතේ කාන්තා නියෝජනය ගැන ඔයාට අනුලා දේවියගෙන් ලීලාවති තුම්පාර රජකම් කරපු රැජිනගෙන් අනුරාධපුර ප්‍රදේශයේ බ්‍රාහ්මණයාගම සෙල්ලිපිය තුල පරුමකළු සමනා පුළුල් ප්‍රදේශ පාලනක ප්‍රාදේශීය නායිකාවන් සිටීම තුළින් සහ යාළගේ දැනුම රසවාහිනියේ විහාර මහාදේවිය සහ භික්ෂුන් වහන්සේලා ගතන ඩයලොග් එකේ ඔප්පු කරන්න පුළුවන් මේ. ඒ කාලේ තව සමාජ සම්මතයකුත් තිබිලා තියෙනවා. අවුරුදු 16ට වැඩි අයට විවාහ වෙන්න සුදුසුකම් ලබනවලු. කාන්තාවක් අවුරුදු 16 සම්පූර්ණ වෙනවා නම් විවාහ වෙන්න සුදුසුකම් ලබනවලු. අනේ ඒ කාලේ අද නැස මගිත් අවුරුදු 16යිනේ. ඕන් 11 හේවුම් 10 තව අවුරුද්දයි. යේ නෑ ඒ කාලේ පුතේ අවුරුදු 16 සම්පූර්ණ වෙනවා කියන්නේ කාන්තාවකට විවාහ වෙන්න සුසුකම් ලබනවා. අද වගේම ඒ කාලේ අයටත් පොඩි පිස්සුවක් තිබිලා තියෙනවා පොඩ කර. සැලුන් ගිහිල්ලා කාන්තාවට පොඩි අර ලස්සනට ඉන්න පොඩක් මොඩ් වෙන්න. ඔව් පුතේ ඒ කාලේ කාන්තාව ඇස්පිහාටු වර්ණ ගන්වන අර පිරිමි ඔයාලා දැකලා තියෙනවානේ අර අක්කලා ගෙදර ඉන්නවා නම් අම්මලා එහෙම ඇස්පිහාටු වර්ණ ගන්වන ලෝහ කූරක් අපේ දුවලා දන්නවා. අන්නේ ඇස්පිහාටු වර්ණ ගන්වන ලෝහ කූරක් සහ පියරු පෙට්ටි මේකප් පෙට්ටි ටිකක් පුතේ උඩරංචාමඩම නිවාසය අසලින් හම්බෙලා තියෙනවා. ඒක ක්‍රිස්තුපූර්ව 1129 පරණයිලු. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 1129 කාලේ හිටපු කාන්තාව ලෝහ කූරු වලින් ඇස්පිහාටු වර්ණ ගන්නලා තියෙනවා. අද සැලුන් එකෙන් කරන්නේ. ඒ වගේම පුතේ පියරු පෙට්ටි පාවිච්චි කරලා මේකප් කරලා තියෙනවා. හේනේ කුඹුරේ හිටපු කාන්තාව තමන්ගේ රූ සබුව ගැනත් උනන්දු වෙලා තියෙනවා. පිරිමින් කාන්තාවට ඒ සඳහා නිදහස දීලා තියෙනවා. මේකප් ටිකුත් කරගනි ලස්සනට පොඩක් ඉදපන්. බලන්න උඩරංචා මඩබෙන් හම්බෙන ලෝහ කූර උඩරංචා මඩබෙන් හම්බෙන පියරු පෙට්ටියෙන් අපිට කියන්න පුළුවන් දේ. කාන්තාවගේ දැනුම රසවාහිනියෙන් කාන්තාවගේ නියෝජන අවස්ථා මෙන්න මේ උදාහරණ වලින් කාන්තාවගේ ජීවිතය ලෝහ කූරෙන් පියරු පෙට්ටියෙන් කාන්තා නියෝජනය නෙමෙයිද බම්මි? පැරණි සමාජයේ කාන්තා නියෝජනය ඔන්නෝමයි. ආසද ඔයයි මමයි එකතු වෙලා ඔය රචනා ප්‍රශ්නේ කතාවකින් ගොඩ දාගත්තා වගේ මේ රචනා ප්‍රශ්නෙත් ගොඩ දාගන්න. පැරණි සමාජයේ කාපු බීපු දේශීය ආහාර රටාව. එහෙනම් ඊළඟ වීඩියෝ එක බලන්න.